අපේ රටේ මේ දැවවලට කරන පරිසර විනාශය දිහා දැක්කහම මට හිතුණා මං කරපු ජොබ් එකත් එක්කම මේ මට මොනවා හරි ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් කියලා හිතලා තමයි මේ දේ ලංකාවට ගෙනාවේ. අර කඳු පල්ලන් නැගලා දැන් තියෙන්නේ මල් කඩා ගන්න කාලේ වගේ තමයි ඉතින් තියෙන්නේ. ප්‍රදේශයක මේ වගේ ආයතනයක් පිහිටීම ගැන මම ඇත්තටම මම පොළොන්නරු ඉපදිච්ච කෙනෙක් විදියට ආඩම්බර වෙනවා. මේ අද යන සිට්මන්ට් එක ඩොලර් මිලියන 20ක විතර සිට්මන්ට් එක. මොකක්ද තියෙන තත්ත්ව සහතිකේ කොහොමද මේ වගේ ග්ලෝබල් මාකට් එකට අපි ලංකාවේ ඉඳලා පොළොන්නරුවේ ඉඳලා හබරනේ ඉඳලා මේ නිෂ්පාදනය කරන්නේ? ලංකාවට තියෙන එකම ෆැක්ටරිය. ඩෝ ඇන්ඩ් වින්ඩෝ මැනුෆැක්චර් කරන ස්ටිල් වලින් මැනුෆැක්චර් කරන එකම ෆැක්ටරිය. අපිට පුළුවන් ලෝකේ ඕනම රටකට දොරවල් ජනෙල් යවන්න. ඒතර ඒ තත්ත්ව සහතිකය මම සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ ටෙස්ටින් එකක් කරලා මේකට තත්ත්ව සහතිකයක් අරගෙන තියෙනවා. මේ ෂිප්මන්ට් එකේ දැන් කොහෙට වගේද අර යන්නේ මොනවටද මේක මාලේ හොටෙල් වලට තමයි මේවා වැඩියෙන්ම යන්නේ. හොටෙල් එකේ ඒ කියන්නේ එයාලගේ හොස්ටල් බජට් එකට තමයි මේ දොරවල් ඔක්කොම යන්නේ. දැන් මේ පිට රටට විතරමද මේ දේවල් නිෂ්පාදනය කරන්නේ මේ ලංකාවේ? ලොකෝය ලෝටස් ටවර් නෙළුම් කුළුණ සැංගිලා හොටෙල් ඒ වගේ ලොකු තැන්වල අපේ දොරවල් හැම තියෙනවා. ඇත්තටම මේකේ හැම ටෙක්නොලොජියක්ම අපිට කොරියාවෙන් හම්බ වෙනවා. ඒ වගේම මම කොරියාවට නිතරම යනවා. ඒතර ටෙක්නොලොජි එක අපිට එහෙන් හම්බ වෙනවා. ටෙක්නොලොජි එක හොඳ වෙන්න තමයි ප්‍රොඩක්ෂන් එක හොඳ වෙන්නේ. ඔරියන්ටෙරා ලක් ස්ටිල් ඩෝ ලෝකේ රටවල් ගණනාවකට ආඩම්බරණීය ශ්‍රී ලාංකීය නාමයෙන් යකඩ දොරවල් නිෂ්පාදනය කරලා අරගෙන යන තැන අපි ඉන්නේ හබරන. අදත් ලොකු ෂිප්මන්ට් එකකට ලෑස් වෙන ගමන් එන්නේ. අපි ගිහින් බලමු කොහොමද වැඩේ ලෑස් වෙන්නේ කියලා. මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නවා ඔරියන්ටෙරා ලක් ස්ටිල් ආයතනයේ කල්පනාකාර අධ්‍යක්ෂතුමන් පී.ජී. චමින්ද මහත්මයා. ග්ලෝබල් මාකට් එකට මේ වගේ නිෂ්පාදනයක් කරන්න හිතුවේ ඇයි කොහොමද වැඩේ පටන් ගත්තේ? ඇත්තටම මම මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා කොරියාවට ගියා ජොබ් එකකට ගියේ. ඒ වෙලාවේ තමයි මේ මම ජොබ් එකට ගිහිල්ලා බලපුවාම අපේ රටේ මේ දැවවලට කරන පරිසර විනාශය දිහා දැක්කහම මට හිතුණා මං කරපු ජොබ් එකත් එක්කම මේ මට මොනවා හරි ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් කියලා හිතලා තමයි මේ දේ ලංකාවට ගෙනාවේ. සාමාන්‍යයෙන් ඩොලර් ගේනවා කියන එක මේ හරි ලොකු දෙයක් මේ කාලේ විදිහටනේ. සාමාන්‍යයෙන් කොයි වගේ දායකත්වයක් රට වෙනුවෙන් ඩොලර් ගේන්න කොච්චර දායකත්වයක් ආයතනයේ සපයනවද කියලා? මම දැන් ඇත්තම කිව්වොත් 2020 තමයි එක්ස්පෝර්ට් පටන් ගත්තේ. එතකොට මේ දක්වා ලොකු විදේශ විනිමයක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉදිරියටත් එහෙම තමයි. ගේන්න තමයි බලාපොරොත්තුව. අපි අද කතා කරන මාලදිවයිනට යන මේ ෂිප්මන්ට් එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද මේක මොනවද මේ වගේ යන්නේ? මෙතන යනවා ෆයර් ඩෝ යනවා. ඊට පස්සේ නෝමල් ස්ටිල් ඩෝ යනවා. ෆයර් ඩෝ කිව්වම ඒවා හරි විශාල දොරවල්. සාමාන්‍යයෙන් මීටර 3ක් පළල මීටර 3ක් උස පළල තියෙන දොරවල්. කිලෝ 250 300ක් විතර එක දොරක් බරයි. ඉතින් අන්න ඒ වගේ විශාල දොරවල් තමයි මෙතන යන්නේ. මෙතනදී ෆයර් ඩෝ විතරද මේ ගිනි ආරක්ෂිත දොරවල් විතරද නිෂ්පාදනය කරන්න ආයතන? නෑ එහෙම නෑ. දැන් අපි මෙතන රේඩියේෂන් දොරවල් හදනවා. ඒ රේඩියේෂන් වලට දෙන්න පුළුවන් S-ray lab වලට, තියටර් වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ වොලොඩ්ඩෝ, ඒ කියන්නේ සේප්පු දොරවල් ටික දෙන්න පුළුවන්. අපිට ඊට පස්සේ ආයි තියෙන්නේ දොර ජනල්, සාමාන්‍ය ගෙවල් වලට දොර ජනල් දෙන්න පුළුවන්. ස්ලයිඩින් දොරවල් හදනවා. දැන් මේ ෂිප්මන්ට් එකේ තියෙනවා ස්ලයිඩින් දොරවලුත් තියෙනවා, නෝමල් දොරවලුත් තියෙනවා, ෆයර් දොරවලුත් තියෙනවා. මේ වගේ දේවල් කරන්න තාක්ෂණය කොහොමද? අපි දැක්කා ලොකු තාක්ෂණයක්, නවීන තාක්ෂණය යොදාගෙන මේ වැඩ ටික කරනවා. සාමාන්‍ය ලේසර් කටින් වගේ දේවලුත් අපි දැක්කා. මේ වගේ දේවල් සාමාන්‍ය තැන්වලත් අපි දකින්න තිබුණා. කොහොමද මෙතන පාවිච්චි කරන තාක්ෂණය මොන වගේද? ඇත්තටම මේකේ හැම ටෙක්නොලොජියක්ම අපිට කොරියාවෙන් හම්බ වෙනවා. ඒ වගේම මම කොරියාවට නිතරම යනවා. ඒතකොට ටෙක්නොලොජි එක අපිට එහෙන් හම්බ වෙනවා. ටෙක්නොලොජි එක හොඳ වෙන්න තමයි ප්‍රොඩක්ෂන් එක හොඳ වෙන්නේ. එතකොට ඇකුරන්සි, ඒ කියන්නේ අපි කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි වැඩි වෙන්නේ අපේ ටෙක්නොලොජි එක පුළුවන් තරම් හයි අප් වුණාම තමයි. නැත්තම් ඒ කියන්නේ අපි පුළුවන් තරම් පරණ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරපුවාම කවුරුත් අපේ ප්‍රොඩක්ෂන් එක ගැන ඒ කියන්නේ නිවැරදි තොරතුරක් තියාගන්නේ නැහැ නේ. ඕන එක්කෙනෙක්. ඒතකොට දැන් අපි ඉදිරියට දැන්ටමත් අපි ලොකු තව මැෂින් එකක් අපි ගේන්න අදහස් කරගෙන ඉන්නවා. මේ ළඟදීම අපි ගේනවා ඒක. ඒකත් ගෙනාවට පස්සේ අපිට ඇත්තටම මීට වැඩිය ගොඩක් ස්පීඩ් එකට අපේ තව වැඩ කටයුතු දැන් මෙතනත් අපිට මාස 3ක විතර කාලයක් ගියා. ඇත්තටම ඒකත් කාලේ ලොකු වැඩි වගේ. මේ දරවල් 250 300
සාමාන්‍ය මාසෙකින් විතර ඉවර කරගන්න පුළුවන් වුණා නම් තවත් හොඳයි වගේ මට ඒ දැනෙනවා. කියන්නේ තාක්ෂණය අප්ඩේට් වෙනකොට මේ වැඩ තව ඉක්මන් එනවා. අනිවාර්යයෙන්. ඉක්මන් එනවා. මොකද මේ වැඩේට රෙඩි වෙලා ඉන්න. රෙඩි වෙලා ඉන්නේ. ඔව් එහෙම තමයි ඉතින් කරන්න ඕනේ. හරි එහෙනම් අපි සුවපතනවා මේ වගේ තවත් වැඩ කරන්න ලංකාවට ඩොලර් ගේන්න. බොහොම ස්තුතියි හම්බුනාට. ලැබෙන්න කියලා. හරි බොහොම ස්තුතියි. මේ හබරන ඔරියන්ටරා ලක් ස්ටිල් ඩෝ